හරි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අදත් අපි පොඩ්ඩක් මුලින්ම පටන් ගන්නවා ඩෙස්ක්ටොප් view එකෙන්. අද අපි සිග්නල් එකකුත් දුන්නා. ඔයගොල්ලෝ මේක හිතනවා දාන්න නැති කියලා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඩෙස්ක්ටොප් view එකෙන් යනකොට මේ වගේ ලොග් වුණාම Binance එකට මේ futures උඩ තියෙන tab වලින් futures වල USDT and futures වලින් ඔයගොල්ලෝ පුළුවන් future trading වලට enter වෙන්න. එතකොට මේ XRP එක තමයි මේ පෙන්වන්නේ. මෙතන දැන් ඔයගොල්ලෝ දන්නවා. මේ තියෙනවා මේක මේ chart එක තියෙන කාලය time එක. මේ trading chart එක තමයි මේ පෙන්වන්නේ. අපි මුලින්ම කතා කරමු අද අපි දුන්න signal එක. ඔයගොල්ලන් කොහොමද ඒකට profit කරේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අපි බලමු. ඔයගොල්ලන්ට දුන්නා මම හිතන්නේ මතක ඇති. අපි දුන්න කොයින් එක තමයි දුන්නේ 5.21ට කොයින් එක SCRT කියන කොයින් එක තමයි අපි දුන්නේ. මේ කොයින් එක පොඩි ටෙස්ට් එකකට අපි කරේ බයි කරන්න කියලා කිව්වේ රේන්ජ් එක දුන්නා 0.1170. නමුත් මේ යටින් දුන්නා ට්‍රේඩ් now කියලා. මොකද ඒ වෙනකොට මේ රේන්ජ් එකට ඇවිල්ලා තිබුණේ. ඊළඟට මම කිව්වේ එක USDT එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ 0.5. 20ක් තියෙනවා කියලා උපකල්පනය කරොත් ඒකෙන් 0.5ක් කියන්නේ ඩොලර් 1යිනේ. ඩොලර් 1ක් පාවිච්චි කරන්න කියලා තමයි කිව්වේ. ඊළඟට ටේක් ප්‍රොෆිට් ගන්න කිව්වා 0.23. අපි බලමු දැන් ගිහිල්ලා මොකද උනේ කියලා. ඒ වගේම අපි ඊයේ කතා කරා එහෙම ගන්න කිව්වට සමහර වෙලාවට ළඟටම ඇවිල්ලා හැරලා යන වෙලාවල් තියෙනවා. පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ. එහෙම උඩට ගිහිල්ලා ආපහු හැරෙන වෙලාවකදී අපි එක්ක ක්ලෝස් කරගන්නවා නැත්නම් ස්ටොප් ලොස් එක ළඟට ගියා. එහෙම කරලා අපි ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. ඒ කියන්නේ අපි කතා කරා. අපි බලමු ඔක්කොම ඉස්සෙල්ලා මේ මොකද උනේ කියලා මේ කොයින් එකට. SCRT කියන කොයින් එක. මේ SCRT කියන කොයින් එකේ 1 hour chart එක ගත්තම හවස 5ට කියන්නේ මෙන්න මෙතන. මෙතන ඉඳන් දිගටම බයි වෙලා තියෙනවා. ඒක බලන්න මේකේ පැහැදිලි බයි එකක් තියෙනවා. 23ට ක්ලෝස් කරන්න කිව්වා. මෙයා 23.80ට ගිහිල්ලා තියෙනවා. ඒක පැහැදිලිවම මේක දැම්මනම් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපි බලමු කොච්චර විතර ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බද කියලා. මේක දැම්මේ අපි දුන්නේ 5.21කටනේ. 5 මාරට මෙයා තිබිලා තියෙනවා මෙතන. ඒකේ උඩම තියෙන දන ගමුකෝ. සාධාරණව. මේ දෙක අතරන තිබිලා තියෙන්නේ මෙන්න මේ කැන්ඩල් එක මම තව ටිකක් ලොක් කරන්න. මෙන්න මේකේ 5යි කියන්නේ 17යි 30ේදී මෙතන ඉඳන් මෙතනට චේන්ජ් වෙලා තියෙනවා මේ. ඒකේ උඩම තිබිලා තියෙන්නේ 22.75. අපි හිතමුකෝ 22.75 දේවල් දැම්මේ කියලා. අපි කැල්කියුලේට් කරලා බලමු. ඔයා 20x දැම්මා. අපි කිව්වේ 20x දාන්න කියලා. මේ කොයින් එකට ඔයා එන්ට්‍රි ප්‍රයිස් එක විදිහට ගන්නේ 0.2275. හරියද බලන්න. මෙන්න මේ හරියදී. එතකොට මේ හරියදී ගන්නකොට පහමාරදී 2.275 වගේ තියෙනවා. මේක මැක්සිමම් ගිහලා තියෙනවා 23.80ට. නමුත් අපි එච්චර කිව්වේ නෑනේ. අපි කිව්වේ 0.23 දී ක්ලෝස් කරන්න කියලා. කොච්චරද? අපි කිව්වේ ඩොලර් ගාන. අපි බලමු මේක ගහලා. මේක සාමාන්‍ය 0.0 ගාන නිසා ටිකක් වැඩි වෙයි. 200ක් විතර ගහලා කැල්කියුලේට් කරලා අපි හදාගමු. ඒකට මේකේ තියෙන දශම අපි දාන ගාන 2.2 අර එච්චර නෑ. ඒතර අපි මේකට දාමු 80ක් විතර. 80ක් දාලා කැල්කියුලේට් කරලා 0.91 මදි. 88ක් විතර දාමු. එකක් එනවා හරියට. ඒතර අපි SCRT කියන කොයින් එකෙන් 88ක් ගත්තොත් 20x වලින් ගන්න නිසා
අපි ඇත්තටම 20න් එකයි මේකෙන් ගන්න. 20න් බෙදුවම එනවා අපි ගන්න ගාන. සමනේ 4යි ගානක් කරන් තියෙනවා. කොයි. ඇත්තටම. හැබැයි මේගොල්ලන්ගෙන් අපිට 20 ටයිම්ස් හම්බ වෙන නිසා 88ක් අරන් තියෙනවා. ඒතර මේ 88 නිසා අපිට 21.9ක ප්‍රොෆිට් එකක් මේ විදිහට කරා නම් හම්බ වෙනවා. අපි අර විදිහටම ක්ලෝස් කරලා මේ වෙලාවෙම දැම්මනම් 121.9ට. ඒ කියන්නේ 0.22ක ප්‍රොෆිට් එකක්. අපේ දවසේ ටාගට් එක ඩොලර් දෙකක් ගන්න. එතකොට මේක අපි ටිකක් කියන්නේ ඕගොල්ලන්ට දෙනකොට ඕගොල්ලන්ට මේක කන්ෆර්ම් කරලා දෙනකොට පොඩ්ඩක් පව වෙලා තමයි දෙන්නේ. විස තමයි මෙතනෙත් දාන්න. නමුත් මේක දාන්න තිබුණා අපිට තව මෙන්න මේ හරියදී විතර. ඒතර 0.2167න් දැම්මනම් බලන්නකෝ. අපි 2.167. ඒකද මට ඕන උනේ හරිම එකක් දෙන්න ඕගලන්ට උදේ මේ මුලින්ම පටන් ගත්ත එකම පළවෙනි ට්‍රේඩින් එක විදිහට මේක දෙන්නේ. ඕගලන්ට ගණියෙන් දාන්න. ඒක නිසා බලලා තමයි දුන්නේ. මේකත් යනකම් ඉඳලා කන්ෆර්ම් කරගෙන තමයි දුන්නේ. ඒක නිසා තමයි ටිකක් පහෝනේ මේක දෙන්නේ. හැබැයි මේක ෂුවර් වුණා උඩට යනවා කියලා. එතකොට බලන්න එහෙම දුන්නා නම් 1.17. අනිත් එක මේක මෙතනින් නවතින්නේ නැහැ. මම පොඩ්ඩක් ට්‍රේඩ් ප්‍රොෆිට් අඩු කරලා දුන්නේ. ඔරිජිනල් සිග්නල් එකේ මීට වඩා යන්න දිගුණා. මේක ඇත්තටම ගිහිල්ලක් තියෙනවා. දීලා තියෙනවා 2.3යි 8යි බිඳුවට. 2.3යි 5 දීලා තිබුණා. ඒතර 2.3යි 5ක් දුන්නා නම් බලන්න කොහමද ප්‍රොෆිට් එක කියලා. 1.61ක් ඒකෙන් කෙලින්ම ප්‍රොෆිට් වෙනවා. 168ක්. එතකොට කෙලින්ම එක ට්‍රේඩින් එකෙන් එක සිග්නල් එකෙන් ඕගොල්ලන්ට ඩොලර් 2යි ඕනේ 20න් 10ක් ඇචීව් කරගන්න දවසට. ඒකෙන් 1.6ක්ම ගොඩ ගන්න තිබුණා. මේක අපි හරියටම යූස් කරා නම්. නමුත් අපි දුන්නේ ඕගොල්ලන්ට කිව්වා අපි මුලදී හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. ඕගොල්ලන්ට මේ ගැන හරිම අයිඩියා එකක් එනකම්. ඒක නිසා පරිස්සමෙන් දාන්න කියලා අපි කිව්වා. ඒක නිසා අපි හරියටම භාවිතා වෙන ගානක් තමයි දුන්නේ. ඒක නිසා තමයි මේ විදියට වෙනස. ඉතින් කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා දැන් හෙට සිට හෙට සඳුදානේ හෙට සිට දවසට මුලින්ම අපි එකපාරම ඩොලර් දෙකේ එකට බහින්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ තව කෝස් එකක් එකතු කරගන්න. දැන් අපි කෑලි දෙකක් නේ යන්නේ මේ කෝස් එකේ දෙකකට බෙදන්න උනානේ අපිට. ඒක නිසා අපි මේ තුනම ඒ කියන්නේ ලබන බදාදා අලුත් එකක් පටන් අරගෙන ඒකේ අයයි මේ දෙකේ අයයි ඔක්කොම එකතු කරලා එකට යන්න තමයි වැඩි. ඒකට අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වැඩි. මොකද වෙනම හැමෝටම දෙන්න ගියාම ටිකක් අපිටත් අමාරුයි ඒක කරන්න ප්‍රායෝගික නැහැ. ඒක නිසා මේ ටීම් තුනම ටික දවසක් අරගලන්ට බේසික් ටික දීලා එකතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ලබන සෙනසුරාදා වගේ වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන 10 වෙනිදා ඉඳන් මේ ටිකේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා. හරියටම ඩොලර් දෙකක් ගන්න අපි මුලින් මේ දවස් ටිකේ ફોකස් කරන්නේ නැහැ. පොඩ්ඩක් අයිඩියා එක ගන්න ඕන නිසා දවස් කීපයක් ફોකස් කරලා 10 වෙනිදා වෙනකොට මේ ටීම් තුනේම අයව එකට අරගෙන හැමදාම 10% අරගෙන මාසෙකින් අපේ ටාගට් එක 333 පන්නන්න වැඩේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හෙට ওই වගේ හොඳ සිග්නල් එකක් නැත්තම් අවස්ථාවක් හම්බුනොත් දෙකක් දානවා. එතකොට පුළුවන් තරම් බලන්න පොඩ්ඩක් ටච් එකේ ඉන්න. අද ඒක නම් ෂණිකව මට දාන්න උනා දැම්මම ගන්න කියලා මේ ට්‍රේඩින් එක. නමුත් ඉදිරියේදී මම try කරන්න දාලේ වෙරලා විනාඩි 5ක් 10කට පස්සේ හරි නැත්තම් පොඩි chance එකක් දීලා ඕගොල්ලන්ට ටච් එකේ ඉන්න ඇක්ටිව් මේ ඒ ට්‍රේඩින් එක ගන්න කියලා කියන්නේ. කොහොම වුණත් ඕගොල්ලන් ඒක පහුවෙලා ගත්තත් පැහැදිලිවම ප්‍රොෆිට් එක ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. කොයින් එකක් අද හම්බුණා. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ට සිතට වෙන්න පුළුවන්. මොටිවේෂන් එකක් ගන්නත් පුළුවන්. මේ වගේ අපි හරියටම කරොත් තාම සාර්ථකව මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමදාම පොඩි කාලයක් ඔයගොල්ලන්ට කැප කරන්න වෙයි මාසයක්. මේ මාසයේ පුරාවට පොඩි වෙලාවයිනේ. පැය භාගයයි උපරිම විනාඩි 40යි. මේ කාලය තුල එකතු වෙන්න අපිත් එක්ක. එකතු වෙලා මේ ටිකේ මේකේ ගන්න දෙන දේවල් ඉගෙන ගන්න දෙන දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ ඊළඟ මාසේ නම් ටාගට් එක තියාගන්න කොහොම හරි දවසකට මාසෙට ඩොලර් 1000ක් ඉන්කම් එක ගන්නවා කියලා
මේ පොඩි ෆන්ඩ් එක හදාගෙන පොඩි ෆන්ඩ් එක ඩෙවලොප් කරගෙන එතනට යනවා කියලා ප්ලෑන් එක තියාගන්න. එතකොට මේ ප්ලෑන් එකත් එක්ක අපිට යන්න පුළුවන්. ඒ වගේම අපි බදාදා අලුත් ක්ලාස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට ඕගලන්ගේ සහයෝගයත් ඕනේ. අපි අනිත් පටන් ගත්ත කට්ටියට කිව්වා සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් මේ වගේ අඩු ගානකට කිසිම තැනක මේ වගේ කෝස් එකක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට සහයෝගයක් විදියට ඔයගොල්ලන් දන්න අයට කියන්න. එක්ක අපි සිග්නල් channel එකට එකතු වෙන්න. සිග්නල් channel එකට එකතු වෙන හැම කෙනෙක්ම අපි එකතු කරගන්නවා ට්‍රේඩින් වලට. ඒගොල්ලන්ට සිග්නල් channel එක ඔහේ යන්න නෙවෙයි ට්‍රේඩින් කරවන්නත් ප්‍රැක්ටිස් එකකුත් එක්ක තමයි යන්නේ. කන්ට්‍රෝල් එකකින් කොහොමද අපි අපේ ටාගට් එකට යන්නේ කියන එක තනියෙන් කරනකොට ඇත්තටම වෙන දේ තමයි කන්ට්‍රෝල් ලයින්. අපිට හිතෙනවා මේකට දාන්න ඕනේ. තව ටිකක් වැඩියෙන් ගන්න ඕනේ කිය හැමතිස්සෙම එහෙම වෙනවා. නමුත් අපි ටීම් එකක් ඉදිරි කරනකොට අපි ටීම් එකේ කොන්දේසි වලට බැඳෙනවා. බැඳුනම අපි හරියට මෙතඩ් එකට කරනවා. දැන් ඉස්සරහට අපි 10 වෙනිදෙන් පස්සේ හැමෝගෙම ස්ක්‍රීන්ෂොට් ඉල්ලනවා. ඔයා ප්‍රොෆිට් කරපුවා දාන්න ඕනේ. එහෙම කන්ඩිෂන් ටිකක් දානවා. එතකොට ඔයාට ඕන විදිහට දාන්න බෑ. එහෙම වුණාම ඔයා ඒක කන්ට්‍රෝල් කරනවා. මේ එහෙම නැතුනොත් එහෙම කන්ට්‍රෝල් එකක් නැතුව අපි අපි කියන්නේ වැඩි පෙරේතකමට යනවා කියන්නේ. වැඩි පෙරේතකමට ගියොත් එහෙම අපරාධ මේ ලස්සන්ට කරගන්න තිබුණ එක නැති කරගන්නවා. අපි ඒක කන්ට්‍රෝල් එකේ කරනවා. එතකොට හරියම පහසුවක් වෙනවා. ඉතින් අපි ඒ වගේම බලමු BTC වලට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට මම මේ කොයින් එක මම එක අයින් කරගන්නවා. අපි පැහැදිලිවම දැක්කා ඉතාම සාර්ථක ප්‍රතිඵල හම්බෙලා තිබුණා අපිට. ඉතින් ඕගලන්ට දාන්න ලැබුණා නම් ඕගලන්ටත් ආවුරු වෙන්නේ නැති. ඉතින් ලැබුණ නැත්නම් හෙට ඉඳන් හරි පටන් ගන්න. අපි මුලදී පුළුවන් තරම් බලලා හොඳම එකක් ඕගලන්ට දෙනවා. ඒක අපි කියන විදිහට දාන්න. මම 20 ඒ කියන්නේ ඩොලර් 20ක් තියනවා කියලා උපකල්පනය කරමින් තමයි ඕගලන්ට දෙන්නේ. එතකොට බැරි වෙලාවත් ඔයාගාව ඊගාන නැත්තම් ඒකට හරියන්න දානවා. 105යි. මම 100 ගාණක් කියනවා ඩොලර් ගාණක් කියනවා. ඩොලර් කියන්නේ 20ක් තියෙනවා කියලා හිතනවා. ඒතර ගොඩක් වෙලාවට 105ක් තමයි අපි දෙන්නේ. ඊට ගොඩාක්ම ෂුවර් ගන්නවා 10ක් දෙන්නත් ඉඩ තියෙනවා. මේ ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා කොහොම හරි ඒ ට්‍රේනින්ග් එක දාන්න බලන්න පොඩක් ටච් එකේ ඉඳලා ඒක ආපු ගමන්. ඒක සෑහෙන වැඩක්. BTC එක ඔයගොල්ලන්ට පේනවා දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඒ chart එක ගත්තොත් BTC මේ දවස් දෙකක් පුරාවට බහිනවා. 97865ට වැඩි වෙලා තිබුණා. ඒක දැන් අඩු වෙලා තියෙනවා 95000 ගානකට. දැන් පැහැදිලි අඩුවීමක් වෙනුම් කරනවා. ඉතින් BTC අඩු වෙනවා කියන්නේ ගොඩාක් කොයින් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හැබැයි ගොඩක් අලුතෙන් ආපු කොයින් ගොඩක් වෙලාවට BTC වලට අනිත් පැත්තට තමයි වැඩ කරන්නේ. අපි බලමු මෙන්න මෙතනින් BTC USDT කියන කොයින් එක තියෙන තැනට ගියාම ෆෝන් එකේ වුණත් මේක වෙනවා එතන ක්ලික් කරාම 24 hours percentage කියන එතන තියෙනවා arrow දෙකක් තියෙනවා ඒක ක්ලික් කරාම අද දවසේ වැඩිම buy වෙච්ච කොයින් එකයි ආපහු ක්ලික් කරාම වැඩිපුරම loss වෙච්ච කොයින් එක sell වෙච්ච කොයින් එක එනවා. ඒකේ බලන්නකෝ වැඩිපුරම up වෙච්ච කොයින් වල මේ කොයින් එක නම් පරණ එක. හැබැයි මෙන්න මේ කොයින් එක ටිකක් අලුත් එකක්. මේකත් අලුත් එකක්. මේ කොයින් දෙකම උඩට තියෙනවා. අපි බලමු මෙන්න මේ කොයින් එක. මෙයා නම් පරණ එකක් නේ. අපි අලුත් කොයින් එකක් බැලුවම ඔයගලන්ට තේරෙනවා BTC මේ ඩේ chart එක තියෙන්නේ. BTC down වෙනවා. හැබැයි මේ දවස් දෙකේම මෙයා මාර විදිහට අප් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ විශ්ලේෂණය කරලා අපිට පුළුවන් ට්‍රේඩින් දාන්න. දැන් මේකේ බලන්න මෙයා මේ දවස් කීපයකට ඉස්සෙල්ලා තමයි මේ කොයින් එක ඇවිල්ලා තියෙන්නේ. Binance එකට. දවස් හරියටම ගත්තොත් 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. දවස් 10කට කලින් තමයි Binance එකට ඇඩ් වෙලා තියෙන්නේ.
මේ දවස් 10 දී දිගට හරහට බයි විලා තමයි තියෙන්නේ. 0.0175 තිබුණ කොයින් එක ඒ වගේ 3 ගුණයක් වෙලා තියෙනවා. 54 80 වැඩි වෙලා තියෙනවා. මේ දවස් 10. කොයින් එක 3 ගුණයක් වෙලා තියෙනවා. හරිද? සෑහෙන ලොකු වර්ධනයක් තියෙනවා. එතකොට බිට්කොයින් එක අප් වෙනකොටත් මෙයා අප් වෙලා තියෙනවා. බිට්කොයින් එක ඩවුන් වෙනකොටත් මෙයා අප් වෙලා තියෙනවා. ඒතර බිට්කොයින් එක විදියට නෙවෙයි ගොඩක් වෙලාවට අලුත් කොයින් වැඩ කරනවා. වෙනස් විදියට. තව එකක් බලන්න. මෙයාත් ඒ වගේ. හැබැයි මෙයා නම් දවස් ගාණක් වෙනවා මේ. ටිකක් පරණයි. ටිකක් නූරු එකක් වුණාට බලන්න ඒකත් බිට්කොයින් එක ඩවුන් වුණාට මෙයා මේ දවස පුරාවටම අප් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මේ කොයින් එකත් අපි බලමු. ඒකත් ටිකක් පරණ කොයින් එකක්. ඒකෙත් අප් ට්‍රෙන්ඩ් එක දවස් දෙකම තියෙනවා. තව එකක් බලමු. ඒකත් ඒ වගේ. කොහොම අපි වෙලම බලන්න මේ බිට්කොයින් සමහර කොයින් තියෙනවා මෑතක ආවා. ඒවා සමහර දවස් ගාණක් වෙන්න පුළුවන්, මාස කිහිපයක් වෙන්න පුළුවන්. ඒ වගේ කොයින් අලුතෙන් Binance එකේ ඇඩ් වුණ කොයින් බිට්කොයින් එක විදිහට නෙවෙයි වැඩ කරන්නේ. සමහර වෙලාවට අනිත් පැත්ත කන පිට වැඩ කරනවා. බිට්කොයින් එක අප් වෙනකොට මෙයා ඩවුන් වෙනවා. බිට්කොයින් එක ඩවුන් වෙනකොට මෙයා අප් වෙනවා. මේ විදිහට වැඩ කරනවා තියෙනවා. ඒ ගැන පොඩි අයිඩියා තියාගන්න. කොහොම වෙතත් කුඩා කොයින් බිට්කොයින් එකක් එක තමයි වෙනස් වෙන්නේ. බිට්කොයින් එක යන විදිහ තමයි වෙනස් වෙන්නේ. ඒක නිසා බිට්කොයින් එක ඩවුන් වෙනවා කියන්නේ හරි පරිස්සම් වෙන්න ඕනේ. කොයි මොහොතේ අනිත් කොයින් ඩවුන් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන හොඳ අවධානයක් තියාගන්න ඕනේ. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ ගැනත් අපි අයිඩියා එකක් අරගෙන කරන්න ඕනේ. මේ 1 hour chart එක ගත්තොත් එහෙම බිට්කොයින් වල up and down එකක් තියෙනවා. හැබැයි සමස්තය down වෙන පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. ඉතින් සමහර කොයින් තියෙනවා අපිට සිග්නල් එනවා. ඒ සිග්නල් වලින් සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක් අපිට ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඊයේ දුන්න සිග්නල් ටික ගත්තම EPT කියලා කොයින් එකක් තිබ්බා. ඒක ඔය පේන්නන්න. අපි දුන්න කොයින් එක EPT කියලා. මේ කොයින් එක ඊයේ දුන්නේ 500ක් ප්‍රොෆිට් එකක් තියෙනවා. මේ පැය 4 chart එක දාලා තියෙන්නේ. එතකොට day chart එකක් දාමුකෝ. day chart එකේ ගත්තොත් මේ අදනේ මේ ඊයේ කෙලින්ම up trend එකක් අද down trend එකක්. මේ ඊයේ ලොකු ප්‍රොෆිට් එකක් මෙතනින් මෙතනට change වෙලා තියෙනවා. ඒ change එක අතර තමයි සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ 100ට 500ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තිබ්බා මේ කොයින් එකේ. ඒක බලන්න. මේ ඒ වගේ සමහර කොයින් වලින් ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. හිතන්නකො මේ වගේ කොයින් එකකට අපි ඩොලර් එකක් දානවා කියලා. කෙලින්ම ඒකෙන් ඩොලර් 5ක් හම්බ වෙනවා. ඒතර අපිට ටාගට් එක සාමාන්‍යයෙන් 110යි. කෙන් ඩොලර් 2යි. නමුත් මේ කොයින් මේ වගේ කොයින් එක දාන්න දැම්මොත් ඒක 500යි. ඒ කියන්නේ කෙලින්ම ඩොලර් 5ක් ගන්න පුළුවන්. ඊට කලින් දවසෙත් මම පොඩ්ඩක් කියන්නම් ඔයගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න. ඊට කලින් දවසේ ගත්තම අපිට කොයින් එකක් තිබුණා. ඔය වගේ ලොකු ප්‍රොෆිට් තියෙන එකක් නෙමෙයි කිව්වම තිබ්බා අපිට කලින් දවසේ. තිබුණා 300ට 341 එකක් 300ක එකක් 200ක එකක් 177ක එකක් 150ක එකක් වගේ කොයින් බර දානවා. අපි 300ක බලමුකෝ. 300ක් තිබුණා 340ක් තිබුණා. ඒක කොයින් එක ඒක BSW. BSW. ඒ කොයින් එක බයි කරන්න කියලා තමයි තිබුණේ. මේ පෙරේදා. BSW. මේකේ මේ ට්‍රෙන්ඩ් එක සෙල්. හැබැයි මේකේ අද ඊයේ පෙරේදා මෙන්න මේකේ සෙල් එකක් පෙවුනට මේකේ සිග්නල් එක දීලා තිබුණේ යට. ඒ කියන්නේ මේ සෙල් එකේ පල්ලෙහාට ආවා. ඊට පස්සේ උඩට ඇවිල්ලා තමයි ආපහු සෙල් වෙලා මේක චේන්ජ් වෙලා තිබුණා. ඒක නිසා මේකේ කියන්නේ සෙල් ට්‍රෙන්ඩ් එකක් තියෙන එකක පවා කියලා තිබුණු සිග්නල් එක හොඳට වැඩ කරලා තිබ්බා. 340 ප්‍රොෆිට් වෙලා තිබ්බා. එදාම එතන පෙරේදම AIoT කියන
එක. මේ බලන්න. ඒක නම් පැහැදිලිව පේනවනේ අද ඊයේ පෙරේදා. සුපිරි කැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ යට ෆ්ලැට් වෙලා තියෙනවා. ඔන්න මෙන්න මිස් වෙලා තියෙනවා. මෙතන ෆ්ලැට් වෙලා තියෙනවා. බලන්න මේක දවස් 5යි ඇවිල්ලා. මේ Binance එකට මේක අලුතෙන්. එතකොට මේක තියෙන්නේ බයි ට්‍රෙන්ඩ් එකක්මයි. දැන් ඉස්සරහටත් මේක දවස් කීපයක් බයි වෙලා තමයි සෙල් වෙන්නේ. එතකොට මෙන්න මේක බයි දාන හොඳ කොයින් එකක් කොහොම හරි 300ක් ප්‍රොෆිට් වෙලා තිබ්බා මේ කොයින් එක. ඒ වගේම තව තිබුණා 200ක් CHILL කියන කොයින් එක. ඒකත් බලන්න. මෙන්න මේකත් ගොඩක් වෙලාවට සිග්නල් වලට දෙන කොයින් එක. GUY. චෙල්ගයි කියන කොයින් එක. ඒකේ මේ අද මේ ඊයේ මේ පෙරේදා බලන්න පෙරේදා පැහැදිලි අප් ට්‍රෙන්ඩ් එකක් බයි එකක් තියෙන්නේ. මේකෙන් 200ක ප්‍රොෆිට් එකක් දීලා වෙලා තිබුණා. දීලා තිබුණා සිග්නල් ටයිම් එකත් එක්ක පැහැදිලි ලොකු වෙනසක් තිබුණා. ඒ වගේම TST කියන කොයින් එක. මෙන්න මේකේ පෙරේදා 177ක්. අද ඊයේ පෙරේදා බලන්න මේකෙත් තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. නමුත් සිග්නල් එක දෙන්න වෙලාවේදී මේක අනිවාර්යෙන් පල්ලෙහාට දෙන්නේ නැත්තේ. ඊට පස්සේ උඩට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා 177ක් ඇචීව් කරලා තියෙනවා මේකේ. එතකොට ඩේ chart එක මේ පැත්තට ගියාට ඒකෙන් පවා හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පෙරේදා සිග්නල් වලට අත්වේ. ඉතින් මේ දවස් ටිකේම සිග්නල් ගත්තාම සෑහෙන හොඳ ප්‍රොෆිට් එකක් තිබුණා. විශේෂයෙන් ඊයේ දවසේ ඒ වගේම පෙරේදා සිට 1000 ගාන ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් හිතන්නකෝ ඔයා ඔක්කොම සිග්නල් වලට දැම්මොත් අපි ඔය ස්ටොප් ලොස් වැදිලා තිබුණා එක සිග්නල් එකක් වගේ. ඒ වෙන ලොස් එකත් අයින් කරාට පස්සේ ප්‍රොෆිට් එක තමයි 1000 ගාන. 1200ක් විතර ගිහලා තියෙනවා. අපි හිතමු 1200ක් ගියා කියලා මොකක්ද ඒ කියන්නේ? ඔයා ඩොලර් 105යි දාන්න කියන්නකො 105ක් දැම්මොත් ඩොලර් 5යි නම් අපි සාමාන්‍යයෙන් ඩොලර් 1යි දාන 105ක් නේ. ඩොලර් 1යි නම් ඩොලර් 1කින් 100ට 1200ක්. ඒ කියන්නේ 12 ගුණයක්. ඩොලර් 12ක් උපයන්න පුළුවන්. ඔක්කොම නෙව සිග්නල් දැම්මම. ස්ටොප් ලොස් ඒවට කැපෙන ඒවා කැපිලා සුද්ධ ලාභය ඔයාට ඩොලර් 12ක් ඇවිල්ලා. එතකොට ඩොලර් එකක් දාලා ඩොලර් 12. ඔයා ගාව 20ක් තමයි තියෙන්නේ. 20න් 12ක් කියන්නේ 60ක ප්‍රොෆිට් එකක් දවසෙන් ඇවිල්ලා තියෙනවා. කියන කොම දාගෙන හරියටම මේක ඇහැ ගහගෙනම ඉඳලා මැක්සිමම් වෙලාවෙදී ක්ලෝස් කරලා ගියොත් තමයි ඒක. එහෙමම කරන්න බෑනේ අපිට. අපි දාන්නේ දින සිග්නල් එකේ කියනවා ප්‍රොෆිට් එකම එච්චරයි කියලා. අන්න එතනින් ක්ලෝස් කරනවා. ඒ ක්ලෝස් කිරීමෙන් උනත් ওই ගාණයෙන් භාගයක්වත් අඩුම ගාණේ ගන්න පුළුවන්. ඒ ඩොලර් 6ක් නේ. ඩොලර් එකක් දාලා ඩොලර් 6ක් ගන්නවා කියන්නේ 20කට 6ක් 130ක්. ඊට ඕනේ 110ක්. ඒ නිසා ඒ සිග්නල් ඔක්කොමම අපි දාන්න ඕනේ නැහැ. කිහිපයක් දාලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක කරන්න පැහැදිලිවම පුළුවන් දෙයක්. හැබැයි හරිම පරිස්සමෙන් කියන විදියටම අනුගත වෙලා කර අනිවාර්යෙන් මේක දිනන්න පුළුවන්. ඒක නිසා අපි ටීම් එකක් විදියට එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. හැමෝම දායකත්වය දෙන්න. ටයිම් එකට එන්න. ටයිම් එකට අපි හැමදාම ඉවර කරනවා. ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. අවශ්‍යම කාරණා තමයි දවසෙන් දවස කතා කරන්නේ. අදත් අපි කතා කරේ විශේෂයෙන් ඕගලන්ට පළවෙනි වතාවට අපි අද ස්පෙෂල් සිග්නල් එකක් දුන්නේ. ඒකට මොකද වුනේ කියන එක අපි එතකොට තේරුම් ගත්තා. ඒකෙන් පැහැදිලි ප්‍රොෆිට් එකක් ආවා. ඒක සම්පූර්ණ ප්‍රොෆිට් එක ගන්නකම් හිටියනම් කොච්චරක් ආව වෙනවද? අපි හරියටම ඒක කලින් අපි දුන්නා. ඒ කියන්නේ ඇත්තටම බල්ල තමයි දුන්නේ. සටියක් පාගුලා දුන්නේ. ඒක නිසා තමයි ප්‍රොෆිට් එක ටිකක් අඩු වුනේ. නමුත් 120 ගානක ප්‍රොෆිට් එකක් තිබ්බා. 0.22ක් වගේ ඩොලර් ගන්න තිබ්බා. ඩොලර් එකක් දැම්මනම් නමුත් අපි සම්පූර්ණ යූස් කරා නම් 100 ගානක ප්‍රොෆිට් එකක් ගන්න තිබුණා. ලොකු ගාණක් earn කරන්න තිබ්බා. ඩොලර් එකමාරටත් වැඩි ගාණක් earn කරන්න තිබ්බා. කියන එක තමයි අපි පෙන්වන්නේ. ඒ වගේ හෙටත් දෙනවා. අපි try කරනවා හෙට එකක්. එහෙම නැත්නම් දෙකක් දෙන්න උපරිම try කරනවා. අඩුම ගාණ එකක්වත් දෙනවා. try කරන්න. ඒකයි time එකේදීම දාන්න. කියන වෙලාවෙදී කියන විදිහට දාන්න. ඒ වගේම ඒ වේ ප්‍රොෆිට් ආවම ඒ වේ ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්න. එතකොට හැමෝටම මේක වැටුනම මේ මොටිවේෂන් එකක් එනවා.
අපිට පර්සනල් දාන්න අපි එතකොට ගෲප් එකට දාන්න. ඒතර හැමෝටම ටච් එකක් එනවා. දැන් අපිට මිස් වුණා මේක ඊළඟ පාර නම් දාන්න ඕනේ කියන එක හැංගීම එනවා. අපි නිකන් කියනවට වඩා. ඒක එහෙම. ඉතින් ඒක නිසා හැමෝම ටයිම් එකට එකතු වෙමු. වැඩ ටික හරියට කරමු. පුළුවන් තරම් බලන්න සිග්නල් එක දාන්න ටයිම් එකට. අපි හෙටත් හම්බ වෙනවා. අපි හෙට විශේෂයෙන් තවත් ඔයගලන්ට විශේෂම දෙයක් කියලා දෙනවා හෙට ට්‍රේඩින් විව් එකේ. ඒ වගේම හෙට අපි සිග්නල් එකක් අරගෙන ට්‍රේඩින් කරලා ප්‍රොෆිට් කරවලා වෙනවා පොඩි වෙලාවකට. ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැමෝටම නැවත මතක් කරනවා අපි අලුතෙන් පටන් ගන්නවා බදාදට පටන් ගන්න බලාපොරොත්තු වෙන අලුත් ක්ලාස් එකක්. ඒ ක්ලාස් එක අපි සෙනසුරාදාට 10 වෙනිදාට ජොයින් කරනවා. ඔයගොල්ලන්ගේ ක්ලාස් එක අනිත් ක්ලාස් එක දෙකකට එකතු කරගෙන අනිත් එකත් එක්කම ක්ලාස් තුනම එකට ජොයින් කරලා යනවා. ඒ විතර එක ටයිම් එකකදී හැමෝටම එකම විදිහට සිග්නල් ටික දීගෙන මුල් ටික ඒගොල්ලන්ට කවර් කරලා එදායින් පස්සේ අපි කෙලින්ම ප්ලෑන් එකට වැඩ කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒ අතර ඔයගොල්ලන් ඩොලර් 20 හොයාගෙන නැත්නම් ඒක හොයාගෙන ලෑස්ති වෙලා වැඩේට බහින්න ප්ලෑන් කරගන්න. ඒ අතර මේ දවස් ටිකේ අඩුපාඩු ටික හදාගෙන හරියට සිග්නල් එකට ට්‍රේඩ් කරන්න කොහොමද? බැරි වෙලාවත් මිස් වුණොත් ඒක මොකද කරන්නේ? ඒ වෙලාවේ දානවද නැද්ද? ඒක කොහොමද හිතාගන්නේ? ඒව ගැන අපි පොඩි අදහස් දුන්නා. අපි ඉදිරි දවස් ටිකේදීත් ඒව ගැන කතා කරනවා. එහෙනම් අද දවසේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්.